දවසක් උදා වුණා. මේ ඉන්නේ අපේ කංචුක. මෙයාගේ තියෙනවා හරිම නරක පුරුද්දක්. ඒක තමයි අම්මලා තාත්තලා ඉන්නවද කියලා බලලා හොරෙන්ම ගිහින් සීනි කනවා. කොණ්ඩේ හොඳට හදලයි මේ මම නිදියන්නේ. ලා 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 ලා. යසා පූරී පුතන්ඩියාගේ වැඩ නම් ඔහොම ඉතින් කොණ්ඩේ අතගා හිටියොත් කංචුක ඔයාට ඔය කොණ්ඩේ අතගාම තමයි ඉන්ට වෙන්නේ. හොඳේ තාත්තා આવොත් නම් දැන් සේරම ඉවරයි. ගිහින් පොත්වල පාඩම් කරන්න යන්න. අනේ අම්මා මම ඉතින් දැන් පිටු භාගයක්ම පාඩම් කරානේ අප්පා. ටිකක් නිදා ගන්න ආවේ අනේ. පොත අතට ගද්දින්ම නිදිමත එනවනේ අම්මේ. අපේ කංචුකයා ගෙදර කවුරුත් නැති වෙලාවට අම්මයි තාත්තයි මිස්සුන ගමන්ම හොරෙන් ගිහින් සීනි කනවා. අනේ කංජුක මේ මම එනකොටත් ඔයා සීනි කකා නේද හිටියේ? මට ඇත්ත කියනවා කංජුක මේ යන විදියට ගියොත් හැදෙන ලෙඩේ දොස්තරටත් හොයා ගන්න බැරි වෙයි. මම සීනි කෑම නැවැත්තුවා කියලා දන්නවනේ. අනික ඉතින් මම මොකටද තාත්තට බොරු කියන්නේ? ඔයාම බලන්නකෝ මම සීනි කාලාද කියලා. කංචුකගේ තාත්තා සීනි ගොඩට එබි එබි බලනවා කංචුක සීනි කාලාද කියලා. අනේ කංජුක ඔයා එනවද මේ තාත්තා වන්දන්න? මම කියලා තියනව නේද සීනි ගොඩක් කන්න හොඳ නෑ කියලා ළමයෝ. සීනි කෑවා කියලා දැනගත්ත ගමන්ම අපේ මේ කංචුකගේ තාත්තා ළමයා පස්සේ පන්නගෙන යනවා. හරි දැනට ඔහොම යන්නකෝ. කොහොමත් හවස ගෙදර එන්න බැයි. මං හවසට අල්ලගන්නම්කෝ පොරිසාදයාව. තාත්තට බය අපේ කංචුකයා දුවගෙන ගිහින් ඇලට පනිනවා. ඔන්න ටිකින් ටික හවස් යාමයත් උදා වුණා. දැන් නම් හොඳටම හවස් වුණා. ඒ වගේම ඉතින් මට හොඳටම බඩගිනි. මම දැන් ගෙදර ගියොත් නම් තාත්තා මගේ බඩ පුරවයි. බලන්නකෝ මේ කංචුකටත් එන වැඩ. වෙන ගම්වල වගේම මේ ගමෙත් ඉන්නවා මහාචාර්යවරයෙක්. එයාගේ නම ඇල්බර්ට්. මගේ කකුලුයි අත් දෙකයි මගේ හැම අවයවක්ම රිදෙනවා අප්පා. මේ පොඩි වෙන අරිෂ්ටි හදන එක නම් පට්ටම අමාරුයි. මට නම් එපා වෙලා තියෙන්නේ. ඉතින් අපේ මේ මහාචාර්යතුමා පොඩි වෙන්න බෙහෙත හදනවා. ඉතින් මෙයාට මේකට ගොඩාක් කල් ගියා. මෙයා මේක දිවා රෑ නොබලා රෑලි වෙනකන් වැඩ කරලා තමයි මේක ඉවර කරගත්තේ. කවුද මේ ගමේම වැඩ්ඩා? ඉතින් මහාචාර්ය ඇල්බර්ට් තමයි වැඩ්ඩා. කොහොම හරි මේ පොඩි වෙන ගැජට් එක හැදුවා. ඉතින් අපේ මේ ඇල්බර්ට් මහන්සියත් එක්ක එයා හදපු අරිෂ්ට මේසෙ උඩින් තියලා නිදාගන්න යනවා. මේ පැත්තෙත් කවුරුත් නෑ. මේ පැත්තෙත් කවුරුත් නෑ. පේනවා නේද පුතන්ඩියෝ කොච්චර හැංගිලාවත් මාත් එක්ක සෙල්ලම් බෑ කංචුක. ඇයි දිව්වේ? වැරද්දක් කරලා නැත්නම් දුවන්න ඕනේ නෑනේ. අපේ කංචුක හොරෙන් ආවත් තාත්තගෙන් නම් බේරුමක් හම්බුනේ නෑ. ගුටි කනවා ඉවරයක් නැහැ. කංචුක හොඳටම අඬනවා. ඇල්බර්ට් දකින්න කලින් මේ කුප්පිය කොහොම හරි අරන් යන්න ඕනේ. ඔව් මහාචාර්යතුමා කවදාත් මට දීලා නෑ මේ ගැජට්. කොච්චර ඉල්ලා තියෙනවද? අද දෙන්නම්කෝ. අනේ කවුරුත් ආවෙත් නෑ. කවුරුත් දැක්කෙත් නෑ. මේක මගේ වෙලාව. අනේ මන් දන්නේ. මම මේක බොනවා. ඔව් මම මේක බොනවා. මේම් පිස්සු මලිලව බීලා මොනවා වෙයිද දන්නේ. අනේ අපොයි කොල්ලා මහාචාර්යතුමාගේ අරිෂ්ට බීපු ගමම්ම චූටි ළමයෙක් බවට පත් වෙනවා. අනේ හපොයි. දෙයනේ. අනේ හපොයි. මම මේ මලිලව බීලා මේ මොකද්ද කරගත්තේ? අනේ හපොයි. මං චූටි වෙලා නේද දෙයනේ?
අනේ හප්පොයි අනේ හප්පොයි අනේ මට මේ හැමදේම පොඩි වෙලා පේන්නේ. අම්මෝ ඊයේ මම බොහොම අමාරුවෙන් හදාගත්තු අරිෂ්ටි අරන් බලන්න ඕනි වැඩද කියලා. කොයි දෙයියනේ මම මෙතනින් ඊයේ තියලා ගිය මගේ අරිෂ්ටි බෝතලේ. අයියෝ මම බොහොම අමාරුවෙන් හදාගත්තේ පොඩි වෙන අරිෂ්ටි. මේක සුදු මැණිකේ ගන්න නැති. සුදු මැණිකේ මේ ඇඳ උඩ තිබුණ අරිෂ්ටි බෝතලේ ඔයා ගත්තද? මේ ඇල්බර්ට්ට පිස්සුද? ඔයා දන්නනේ මම ඔය මහාචාර්ය වැඩට උදව් කරන්නේ නැහැ කියලා. මොකක්? එතකොට කවුද ගත්තේ මේක? අරිෂ්ටි නැති වුණ නිසා ඇල්බර්ට් මහාචාර්යතුමා අරිෂ්ටි හොයන්න පටන් ගත්තා. මියුසිල කියනවා ගුරුතුමනි මටත් වීණාව වාදනය කරන්න උගන්වන්න කියලා. ගුට්ටිල කියනවා උනන්දුවෙන් ඔයා වීණා වාදනය දැනගත්තත් ඔයාට ඒක කරන්න බෑ කියලා. අනේ බලන්නකෝ ආමිනේ අපේ කංචුකියා පාඩම් කරන අපූර්ව හරිම සිරියාවන්තයි නේද හාමිනේ? අපි කෑ ගහන්න නැතුව මෙතනින් යමුකෝ අහකට. අනේ හප්පොයි මං ඉතින් දැන් මොනවා කරන්නද? කාගේ හරි පිටක් ලබා ගන්නවා මිසක් කාගේ හරි උදව්වක් ගන්න වෙනවා. ඔව් නැත්තම් මට මේකෙන් ගැලවෙන්න වෙන්නේ. අනේ එක පාරම කවුරුත් හිතුවේ නැති විදිහට අහස කළු කරලා මහා වැස්සක් ඇදහැලෙන්න පටන් ගත්තා. අනේ හප්පොයි මට මේ වැස්සේ දිත්‍රි දෙනවා. දැන් මොකද කරන්නේ? අනේ අර කොලයක් යටට ගිහින් හැංගෙන්න ඕනේ. අයියෝ මං කරගත්ත විපත්තිය මේ මලහිලව්වක් බීලා. අනේ මේ වැටෙන චූටි වැහි බින්දු වලට ඇඟ රිදෙන අපේ අනේ හප්පොයි කොලයක් කැරට වෙලා හැංගිලා හිටියා. ඉතින් එතනිනුත් මෙයාට ලොකු කරදරයක් වුණා. කූඹියෙක් පස්සෙන් පැන්නුවා. ඒ වගේම තමා වතුර තිබා වෙලා බාල්දියක් අස්සටත් පෙරළුණා. අනේ ඉතින් තව මිනිස්සුන්ගෙන් බේරෙන්නත් එපෙයි. පෑගෙන් නැතුව ඉන්න ලොකු වෙහසක් දරුවා. මේ කොහෙද බුලේ ඈ? අනේ මේ අපේ සෝමයා ගෙදරනේ. ඈ? අර ඉන්නේ කංචුකයා. අද නම් ගොඩ. කොච්චර මොනවා කරත් මේ සීනි වලට නම් නිදහසක් නෑනේ මේ කංචුකියාගෙන්. අද නම් දෙනවා. කියන දේ අහන්න නැති මේ කංචුක කොළුවා තාත්තගෙන් අයෙත් ගුටි කෑව සීනි කාලා තරු විසි වෙන්නම. දැන් ඉතින් මේ මලයිලව හොයලා වැඩක් නෑ. ආයේ ඒ විදියට හදමු. කවුද මේක ඇන්න ගිය කියලා හිතා ගන්න තමා මට බැරි. ඔය විදිහට දවස ඉවර වෙලා ආයෙත් අලුත් දවසක් ආරම්භ වුණා. අනේ හප්පොයි දවසකුත් ගෙවුණා. අද නම් මං කොහොම හරි බේරෙනවා. ඉන්ටකෝ. අපේ අනේ හප්පොයි මාමා කොච්චර උඩ පැන්නත් කොච්චර කෑ ගැහුවත් අපේ කංචුකට නම් නෙමෙයි ඇහුනේ. අනේ හප්පොයි මාමට හොඳටම තරහ ගිහින්. අනේ මට දැන් ඊයේ ඉඳන් මේ සද්ද එන්නේ කුරු ගානවා. ඒත් ඉතින් අනේ අපුයි මාමා ඔයා කොහොමද මෙච්චර චූටි උනේ? කංචුක අනේ හප්පොයි මාමව දැක්කා. එයාගේ චූටි ඇඟිල්ලෙන් අනේ හප්පොයිව උඩට ගත්තා. අනේ හප්පොයි සියලුම විස්තරේ කංචුකට කන ළඟට ඇවිත් කිව්වා. හරි අනේ හපුයි මාමේ ඔයා ඔතනම ඉන්න තේන්නෙත් නෑ බඩු කෙඩිය වගේ. හැම පැත්තක්ම බලලා කංචුක මහාචාර්ය ඇල්බර්ට් ළඟට යනවා. මේ මහාචාර්ය මාමේ මේ ළඟදී ඔයා හදපු මොකක් හරි අරිෂ්ටයක් නැති වුණාද? අනේ ඕනේ කංචුකයෝ ඔයාද ගත්තේ? නෑ අනේ මම නෙමෙයි ගත්තේ. කංචුක දුවගෙන ඇවිල්ලා මහාචාර්යතුමාට ඔක්කොම විස්තරේ කිව්වා. ඉතින් අපේ මේ ඇල්බර්ට් මහාචාර්යතුමා අනේ හපොයිව බේරගන්න අරිෂ්ටයක් හදන ගමන් තමා මේ ඉන්නේ. කොල්ලෝ මෙන්න මේ බෙහෙත ඇන්න ගොහින් අනේ හපොයි මාමට දෙන්න. එතකොට මේකෙන් උගුරු දෙකක් බිව්වහම ඉස්සරලා හිටියා වගේම අනේ හපොයි මාමා ලොකු වෙයි. අරිෂ්ටය අතට ගත්ත අපේ කංචුක හත්ති දාගෙන දුවනවා. අනේ හපොයි මාමේ ඇල්බර්ට් මාමා කිව්වා මේකෙන් උගුරු දෙකක් බොන්න කියලා.
අනේ හපොයි මාමා මේ අරිෂ්ට බීගෙන යනවා. ඉතින් මෙයා එක පාරම ලොකු වෙනවා. ඒ වුණාට මේ ගම ජෝඩුව නම් ඒ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. මේ හාමිනේ මේ බත් ටිකක් බෙදලා ගත්තොත් නරකද? මස් තියෙනවා, බත් තියෙනවා, කජු මාළුකුත් තියෙනවා. පපඩුනුත් තියෙන්නේ. ඇත්තටම හොයාගත්තා හොරා කවුද කියලා. අනේ අපොයි තමා දවසකටවත් මිනිහා. අනේ මගේ කංචුකයෝ මාව බේරගත්තට බොහොම ස්තුතියි. මම පස්සේ ස්තුති කරන්නම්. අනේ මට ගොඩාක් බඩගිනි. පොඩ්ඩක් ඉන්නකෝ. ලොකු බඩගින්නකින් හිටපු අනේ හපොයි මේසි උඩ තිබ්බ කෑම පිඟාන කන්න පටන් ගත්තා. මලයෝ ඔය බත් එකෙන් කන්න එපා. ඔය මං කාලා ඉතුරු කරපු බත් එක මලයෝ. ඒක දැනගත්තු ගමම්ම අපේ අනේ හපොයි මාමට කාලාන්තයක් දාලා එතනම ඇදගෙන බිම වැටුණා. අනේ හපොයිටත් එන්නේ පුදුම ජරමර තමයි. කතාව හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න.